72 වන ලෝක රූරජන තරගයේ අවසන් මහා තරගයේ හෙට දිනේදී තෙලඟනාහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වන විට ඒට අවශ්‍ය කරන සියල්ලම සූදානම් කර අවසන්. එසේම අවසන් මහා තරගයට තරගකාරයන් 12 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ඒ පැවති මූලික වටවලදී ජයග්‍රහණය ලබාගත් තරගකාරයන්. ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදී ගුණසේකර මූලික වට 3කදීම අවසන් 8 දෙනා අතරට තේරීපත් වීමට සමත් වුණා. නමුත් ඒ කිසිම වටයකදී පළමු තැන් නොලැබීම නිසාම ඇය ඍජුවම අවසන් වටේට සුදුසුකම් ලබා ගැනීමට අපොහසත් වුණා. නමුත් අවසන් තරගකරුවන් 40 දෙනා අතරට ඇය බොහෝ විට සුදුසුකම් ලැබුණු ඇති. ඒ පිළිබඳව අද හවස තරග සංවිධායකින් විසින් ප්‍රකාශයට පත් කරනු ඇති. ජනතා මනාපයෙන් තෝරාගත් මල්ටිමීඩියා වටයේදී ආසියාව නියෝජනය කරමින් ඇය අනුශූරතාවයේ දිනාගත්තා. එම කඩඉමට ළඟා වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය වෙමින් ඇයට එම කඩඉම පසු කිරීමට ශ්‍රී ලාංකිකයන් දැක්වූ සහයෝගය ගැන ඇය ස්තුතිපූර්වකව අදහස් දක්වා තිබුණා. ඒ අතරතුර අවසාන මහා තරගයට පෙර ඇය ඕලු මලක්සේ හැඩ වැඩ වුණේ මෙන්න මේ ආකාරයට.